right ඉතින් අද මම ඔයාලට පෙන්නන්න යන්නේ කොහොමද 90 minute model එක use කරලා Nasdaq වල buy setups දෙකක් මම ඇල්ලුවේ කියන එක ගැන. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් අද මම මුලින්ම අල්ලපු trade එක. right මේ තියෙන්නේ මම අද මුලින්ම ගත්ත buy setup එක. සහ මේ තියෙන්නේ මම අද ගත්ත දෙවෙනි buy setup එක. ඉතින් අපි chart එකට ගිහින් ඊටු ටික කතා කරමු. ඔයාලා මේ වම් අත පැත්තේ බලා ගන්න තියෙන Nasdaq chart එක, ඒ වගේම දකුණු අත පැත්තේ බලා ගන්න තියෙන SP500 chart එක. මම මුලින්ම explain කරන්න කලින් පොඩි දෙයක් කියන්නම්. මගේ මේ හැම setup එකකටම base එක වෙලා තියෙන්නේ higher time frame imbalance එකක්, එහෙමත් නැත්නම් higher time frame liquidity pool එකක්. ඒතර මොනවද මේ imbalances කියන්නේ? අපි දන්නවා FVG, IFVG, volume imbalance, opening gaps, BPR ඒ වගේ imbalances තමයි මම use කරන්නේ. ඒ වගේම liquidity pools නම් ඉතින් ඔයාලා දන්නවා highs and lows, හැබැයි higher time frame. ඒතර මම 90 minute model එක play කරන්න මම use කරන්නේ 1 minute time frame එක. ඒතර මේ 1 minute time frame එකට අදාළ higher time frame එක ගත්තොත් අපිට පුළුවන් 15 minute and above තියෙන imbalances and liquidity pools use කරන්න. ඉතින් ඔයාලට පේනවා මම මේ Nasdaq chart එකේ සහ SP500 chart එකේ Asian high එක මාක් කරලා තියෙනවා. ඒ වගේම මේ කහ පාටින් මාක් කරලා තියෙන්නේ 15 minute FVG එක. right මේ දෙකේම ඔයාලට පේනවා 15 minute FVG එක. ඒත් එක්කම ඔයාලට පේනවා මේ 15 minute FVG එකත් එක්ක align වෙලා තියෙනවා swing low එක. ඒතර මේ swing low එක මම 15 minute දාලා ගත්තොත් ඒක ඇවිල්ලා higher time frame liquidity pool එක. මට 1 minute වලට අදාළව higher time frame liquidity pool එක. right එතකොට අපි මේ හැමතිස්සෙම ට්‍රේඩ් කරද්දී අපිට රේන්ජ් එකක් තියෙන්න ඕන. එතකොට මම ඔයා දන්නවා මේ තියෙන්නේ 12. ඒ කියන්නේ midnight open එක. ඒතර ලන්ඩන් සෙෂන් එකේ open එක. ඒ කියන්නේ daily Q2 එකේ open එක. ඒතර මෙතනදී තමයි daily Q2 එකේ open එක තමයි අපි daily true open කියන්නේ true day open එක විදිහට use කරන්නේ. ඒතර මේක open වෙද්දී මම ඉන්නේ එක්තරා රේන්ජ් එක මැද. right ඔයාලට පේනවා මෙතන buy side liquidity තියෙනවා, මේ Nasdaq වලත් buy side liquidity තියෙනවා, මෙතන Nasdaq වල sell side liquidity එකක් තියෙනවා, මෙතන SP500 වලත් sell side liquidity එකක් තියෙනවා. ඒතර මම focus කරන්නේ එක්ක මේ buy side liquidity, එහෙමත් නැත්නම් මේ sell side liquidity. ඒතර මට මොකද්ද මෙතනින් high probability කිව්වොත් මේ sell side liquidity වල මට high probability එකක් තියෙනවා. ඒකට හේතුව මේක align වෙලා තියෙන්නේ 15 minute imbalance එකක් එක්ක. ඉතින් අපි බලාගෙන හිටියොත් ඔයාලට පේනවා මේ SP500 සහ Nasdaq දෙකේම මේ FVG එකත් එක්ක align වෙලා තියෙන low එක hunt කරලා තියෙනවා. right මෙතනත් ඔයාලට පේනවා, මේකෙත් ඔයාලට පේනවා. එතකොට මම මේ focus කරන් ඉන්න swing high එක එමත් නැත්නම් swing low එකක් ගත්තට පස්සේ ඊළඟට මම බලන point එක තමයි SMT divergence. right ඉතින් ඔයාලට පේනවා මේ Nasdaq වල 12යි කාලේ low එක 12:17 candle එකෙන් අරගෙන තියෙනවා. ඒතර මෙතනදී ගත්තොත් ඔයාලට පේනවා 12යි කාලේ low එක 12:17න් equal කරලා තියෙනවා. මේ වගේ තැන්වලදී මම equal කරාම මේක ඇත්තටම equalද, එහෙමත් නැත්නම් ඇත්තටම low එක අරගෙනද, එහෙමත් නැත්නම් low එකට උඩින්ද place වෙලා තියෙන්නේ කියලා confirm කරගන්න මම තවත් chart එකකට යනවා. ඉතින් ඇත්තටම මෙතනදී equal කරාම මට පොඩි සැකයක් ආවා. ඒ හින්දා මම වෙනත් chart එකකට සහ MT5 එකට ගිහිල්ලා බලද්දි මෙතන equal කරලත් නැහැ, hunt කරලත් නැහැ. ඒ කියන්නේ මේ liquidity මේ 12යි කාලේ low එකේ liquidity අරගෙන නැහැ. ඉතින් මම ඔයාලට පෙන්නන්න විනාඩියක් දෙන්න. right ඉතින් මේ තියෙන්නේ SP500 එකේ මම ගත්තු MT5 chart එක. ඉතින් MT5 chart එක ඔයාලට පේනවා මේ last sell candle එකේ low එක අරගෙන නැහැ. ඒ කියන්නේ මෙතන මොනවාද SMT divergence එකක් create වෙලා තියෙනවා. එතකොට මට මෙතන Nasdaq වල liquidity අරගෙන තියෙනවා, SP500 වල liquidity අරගෙන නැහැ. එතකොට මට මොනවාද දැනට confirmations තුනක් තියෙනවා, imbalance එකක් තියෙනවා, imbalance එකත් එක්ක align වුණ swing point එකක් තියෙනවා. ඒ swing point එක මේ charts දෙකේම අරගෙන තියෙනවා සහ මෙතන SMT divergence එකක් create වෙලා තියෙනවා. ඒතර මම ඊළඟට බලන point එක තමයි order block එකක් create වෙන්න ඕනේ bullish. ඒතර අපි දන්නවා
අපි buy setup එකක් අල්ලනවා නම් bullish order block එක වෙන්නේ down last down close candle. ඉතින් මේකේ last down close candle එක ඇවිල්ලා මේක. එතකොට මේක තමයි අපේ order block එක වෙන්නේ. right? නිකමට හරි මේ SP500 එකේ liquidity hunt කරලා තිබ්බනම් ඒකේ අපිට order block එක වෙන්නේ මේ last down close candle එක. right? මේක තමයි අපි bullish order block එක වෙන්නේ. හරි. ඉතින් අපි හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ liquidity hunt කරලා SMT දෙන pair එකේ තමයි අපි trade එක place කරන්න ඕන. දැන් මෙතන order block එක මෙතනින් create වුණා කියලා මම කෙලින්ම enter යනවද? නැහැ. ඊළඟට බලන්න ඕන තව point එකක් තියෙනවා. අපි මේ trade කරන්නේ 90 minute cycle එකක් ඇතුළේ. එහෙනම් මේ 90 minute cycle එකට අදාළ true open එක start වෙන්න ඕන. ඒතර මම ඊළඟට බලන කාරණාව. එතකොට ඊළඟට මම බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේ රතු පාටින් මාක් කරලා තියෙන කඩේට ඇවිල්ලා true day open එක. එහෙනම් මේ true day open එකට යටින් තමයි 90 minute cycle එකේ true open එක start වෙන්න ඕන. එතකොට ඒක තමයි මම ඊළඟට බලාපොරොත්තු වෙන point එක. එහෙම වුණොත් තමයි මේක stack true opens කියන topic එකට අදාළව ඒ checklist එකට අදාළව මේ true open එක start වෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වුණ විදිහටම මම බලාපොරොත්තු වුණ විදිහටම මේ 90 minute cycle එකට අදාළ true open එක daily true open එකට යටින් open වුණා. ඊට පස්සේ තමයි මම buy setup එක මේ order block එකට place කරන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් මම අද මේ buy setup එක place කරේ order block එකකින් නෙමෙයි. මෙතන තියෙන break block එකකින් තමයි මම place කරේ. මොකද මට sure එකක් තිබ්බේ නැහැ මේ order block එකට එයි කියලා. නමුත් market එකේ order block එකට ආපහු ඇවිල්ලා තමයි buy වෙලා තියෙන්නේ. ඉතින් මගේ target එක වෙන්නේ කොහෙද? අපි ගත්තේ මේ range එකේ high එකක් සහ low එකක් තියෙනවනේ. ඒතර මේ low එක ඇවිල්ලා high probability low එකක් සහ මෙතන තමයි අපේ buy side liquidity තියෙන්නේ. එතකොට මම place කරන්නේ මේ buy side liquidity වලට. ඉතින් ඔයාලට පුළුවන් මේ Asian session high වලට place කරන අයත් ඉන්නවා. ඒත් ළඟම liquidity තමයි මට හොඳම liquidity එන්නේ. මොකද ඔයාලට පේනවා මගේ buy side liquidity ගත්තට පස්සේ market එක ආපහු sell වෙලා මේ low එකත් hunt කරලා තමයි ආපහු market එක buy වෙන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් මගේ target එක වෙන්නේ මෙතන buy side liquidity. ඉතින් order block එකකින් place කරොත් අපිට 4RR වගේ තියෙනවා. break block එකකින් place කරොත් අපිට 2.6RR වගේ තියෙනවා. ඉතින් එන්න එහෙම තමයි මම සරලවම මේ buy setup එක ඇවිල්ලා. right. ඉතින් මේ තියෙන්නේ මම මුලින්ම ගත්ත buy setup එකට අදාළ points ටික. මොනවාද මම කරේ මුලින්ම dealing range එකක් select කරගත්තා. ඊට පස්සේ dealing range එකත් එක්ක align වෙලා තියෙන high probability PDR එකක් select කරගත්තා. ඒතර ඒ dealing range එකට අදාළ high or low එකක් තියෙනවා. ඒතර ඒ low එක mitigate කරනකන් ඉඳලා SMT divergence එකක් බැලුවා. SMT divergence එකකින් පස්සේ bullish order block එකක් create වෙනකන් ඉඳලා 90 minute cycle එකේ true open එක ඒ order block එකට උඩින් සහ true day open එකට යටින් open වෙනකන් හිටියා. ඒ open වුණාට පස්සේ තමයි මම bullish order block එකකින් trade එක place කරේ. ඒතර අද දවසේදී මගේ අතින් trade එක place වුණේ break block එකකින්. right. ඒත් ඇත්තටම බලුවොත් ගොඩක් වෙලාවට මම place කරන්නේ order block එකකින්. ඉතින් මම හිතනවා මේ trade recap එකකින් ඔයාලට ගන්න දෙයක් ඇති කියලා මේ breakdown video එකකින්. මොන හරි මේ quarterly theory සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මගේ YouTube එකේ description එකේ එහෙමත් නැත්නම් මේ YouTube bio එකේ මගේ TikTok channel එකේ link එක සහ Telegram channel එකේ link එක තියෙනවා. ඒ links වලින් ඇවිල්ලා ඔයාලට පුළුවන් මාව personally contact කරගන්න. ඉතින් ආපහු හම්බෙමු මගේ ඊළඟ YouTube video එකේ.